WA හායි යාළුවනේ ඉතින් කොහොමද අද ඔයාලා දන්නවා මම මේ ගේන වගේ මොකක්ද කියලා තම්මේල් එකෙන්ම දන්නවනේ ඉතින් මට ආය කියන්න දෙයක් නැහැ ඉතින් මගේ ජීවිතේ ලස්සනම සතුටුම මට තේරෙන්නේ අවුරුදු 4ක් මම බලාගෙන හිටපු දවස ඔන්න අද ඇවිල්ලා ඉතින් ඒ දවසට යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ මගේ මේකප් එකයි හාය එකයි කළේ අපේ ධනංජය අයියා ඉතින් යාට ගොඩක් thank you මාරම ලස්සනට එදා මට වැඩේ කරලා දුන්නා බෑ බෑ කියලා තමයි අපි දෙන්නව ගත්තේ මමයි පමෝවයි අපි දෙන්න සැලොන් එකට ගියේ 3 මාට හරි 4ට හරි අනේ මන් දන්නේ කයක ගහවම කියව අපේ වැඩේ ඉවර වුණා. ඇත්තටම මෙයා මේකප් එක හොඳට කරලා තිබ්බා. ගොඩාක් අය මේ මගේ මැසේජ් කළා. ගොඩක් අය කිව්වා මේකප් එක නියමයි කොණ්ඩෙත් ලස්සනයි මූණට හරියන විදිහට දාලා තිනවා එහෙමයි කියලා. ඉතින් එයාට thank you. තව මතක් කරන්න ඕනේ අපේ සුබා තමයි මගේ සාරි එක කළේ. මුලින් ඉඳන්ම මට ඕන විදිහට එයා සාරි එක ඩිසයින් කරලා දුන්නා. ඉතින් එයාට thank you මං ඉල්ලපු විදිහට හරියට ගාන්ට ලස්සනට කළා තිබ්බා අපි දෙන බය වුණා මොකද්ද මේ හරියට එන්නේ නැති වෙයි කියලා එහෙම සාරිය හදනකොට මේ ඒ වුණාට මට ඕන වෙලා තිබ්බේ පොඩක් හැමෝම කරන්නේ නැති දේ කියන්නේ වෙනස් විදිහට කරන්න. ඉතින් ඇත්තට සාරි එක හොඳට අඳලා දුන්නා. තාමත් මැසේජ් කර කට්ටිය අහනවා සාරි එක කොහෙන්ද හැදුවේ කොහෙන්ද ගත්තේ මොකද්ද ෂොප් එක කින්ද මන්ද මම ලින්ක් එක දාන්නම් දෙන්නගෙම මේ අයියාගේ සැලොන් එකේ ලින්ක් එකයි අපේ සුබාගේ පේජ් එකේ ලින්ක් එකයි දාන්නම් ඔයාලටත් ඔයාලගේ මේ වගේ විශේෂ දවසක් තිබ්බොත් අපේ සුබාට කියලා සාරි එකක් හදාගන්න. ඔන්න ඊට පස්සේ අපි දැන් මායි පමෝය ඇඳලා ඉවරයි. ඊට පස්සේ අපි පික් මේකප් දාගෙන කැම්පස් එක ළඟට යන්න තමයි හදන්නේ. දැන් වෙලාව එතකොට 7 මාට විතර වගේ වෙලා තිබ්බා. අපි බෝඩිමට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා තමයි හායි මනෝ හායි චන්දි අයියා. මං කියනවාද පමෝ අම්මයි මයි ආයි අපි ඇඳලා ඉන්නේ දැන් පොලිමේ ඉන්නේ මේ අපි පොලිමේ ඉන්නේ මේ මෙයාට පොලිමේ ඉන්න තාම පටන් ගත්තේ නෑ ඇතුලේ ගිහිල්ලා ඉඳ ගන්නවා හායි කොකේ අයියා හායි අපි පෙරහැර යන ගමන් අද මගේ පාර්ට්නර් වෙනස් වුණා බලන්නකෝ කවදාවත් නැතු මගේ පාර්ට්නර් ඔයාව මගේ ඇරෙනවාද මට ඉතින් කොහොමද කරන්නේ පොඩ්ඩක් වීඩියෝ ෆොටෝ එක ඇද කුඩ හදාගන්න ඇද Assistant Manager in Finance is Mithila Gulatiraka. Assistant Manager in ආචාර්ය පාලිකාව ඕනෑම අධ්‍යාපන ආයතනයක තමන්ගේ පශ්චාත් උපාධිය දැන් ආයන්න කණේද සර්ලම්ස් ලබිට ගන්නවනේ දැන් දැන් මගේ ළඟට ඇවිල්ලා පොලිමේ ආවේ නැහැ මගේ ළඟට මගේ පාර්ට්නර් වැඩක් නැහැ දැන් ළඟ ඉන්නේ දවසින් දවස වෙනස් වෙන අපි ඇවිල්ලා දැන් වාඩි වුණා දැන් තාම කට්ටිය වාඩි වෙනවා ඉස්සරහට වෙන්නේ කොහොමද කියලා වලට පෙන්නන්නත් බලන්න ඒවා තේරුම් කරගත්ත සෑම විටම ජාත්‍යන්තරයත් එක්ක නව Department of Global Studies
along with other coordinators and academic staff members of SIBA campus. ඒ වගේමයි මේ අවස්ථාවේදී එම පෙරහැරට පසු මණ්ඩපාධිපතිතුමාගේ පෙරහැර ශ්‍රවණාගාරයට පැමිණෙන අවස්ථාව සිදු වෙනවා. එම පෙරහැර මේ ශ්‍රවණාගාරයට පැමිණි වහාම අප සියලු දෙනා නැගී සිටමින් ඒට ගෞරවය පුද කරමු. අප සියලු දෙනා නැවත අසුන් කළ යුත්තේ සිය 11 වන උපාධි ප්‍රදාන උත්සවය මේ ආකාරයට අභිමානවත්ව ආරම්භ කරන්නේ අප සූදානම් වන්නේ ප්‍රථමයෙන්ම අපගේ සම්ප්‍රදායට සිබා සරසවිය මුල් තැන දෙන නිසාම මේ අවස්ථාවේදී පාලිකාවේ ප්‍රධාන කණිකාධිකාරී KAG අබේරත්න මහත්මයාට ශ්‍රී නන්දා මාලිකාවේ පරිපාලන නිලකම් අනුර බණ්ඩාර මහත්මයාට ශ්‍රී නන්දා මාලිකාවේ සංස්කෘතික නිලධාරී ජයපති ගංගාධර මහත්මයාට ශ්‍රී නන්දා මාලිකාවේ මාධ්‍ය අධ්‍යක්ෂක ශක්ති පිසල මහත්මයාට
දහම් වැසි ඇදලැහි සිරු පිළුමුරු කෙනෙහි උතුම් සිරි වාමදම්නාතෝ සෙන්කඳ තුල්ලේ විරාජිත වැඩ සිටින මුනිවෝ දැයන කුමයාරෝ උතුම් සිරි පැවිදි සිසුන් සඳහා බෞද්ධ නායකත්ව පිළිබඳ කලා උපාධිය සහ පාලි අධ්‍යයන උපාධි ප්‍රදානයයි සිදුවන්නේ මුලින්ම පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රධානී සහකාර මහාචාර්ය ආචාර්ය උපාධියක් කියලා කියන්නේ ජීවිතයේ කඩිනමක් ලෝකයට Ratna, Head Academic Quality Assurance and Senior Lecturer of the Department of English and Modern Languages to read the names list. Guarantee and certificates will be presented by Dr. Chandra. KMWMSSV Seneviratna. උඩරට නර්තනයේ පිළිබඳ රංගන කලා ගෞරව උපාධිය පිළිගැනීමටයි. Awarding of Bachelor of Performing Arts Honours Degree in Candid Dance, I invite Mr. Shanta Tenakon, Head Department of Candid Dance, to read the name. M.I. Kanchana. W.K.N.A. Dilrusi. M.G.S. Netsarni. හැම එකමනේ
මේ දැන් ෆොටෝ එක ගහන්න තමයි අපි යන්නේ. Hi. ස්ටුඩියෝ එකට යනවා ෆැමිලි ෆොටෝ එකයි. එයාගේ තනි ෆොටෝ එකයි ගන්න. එයාද හරිම ලස්සනයි. සුරංගනාවියක් වගේ. චෝටි නංගි අක්කගේ. අක්කට සතුටුයිනේ. ඔන්න දැන් අපේ කන්වර්සේෂන් එක ඉවරයි. ඉවර වෙලා අපි දැන් මේ ස්ටුඩියෝ එකට ආව ෆොටෝ ටික ගහන්න. ඒ ගහලා ඊට පස්සේ ආයේ කැම්පස් එකට ගියා අපේ වෙනම ෆොටෝ ටික ගහන්න. ඉතින් අද දවසේ ගැන මට තේරෙන්නේ නැහැ මොනවද කියන්න ඕනේ. ඒ වචන නැහැ මට කියන්න. මොකද මං ආපු අවුරුදු 4 කැම්පස් ජීවිතය ගැන මේ බ්ලොග් එකෙන් කියලා නිම කරන්න බෑ. අපි කොච්චර කට්ටක් කෑවද, කොච්චර ප්‍රශ්න ආවද, කොච්චර දුක් විඳද, ඒ කිසි දෙයක් කියලා නිම කරන්න බෑ. ඉතින් මට ඉගන්නපු ඒ කියන්නේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන් උගන්වපු ගුරුවරුන්ට අනේක වාරයක් පිං. එයාලා ඉඳන් තමයි අද මේ තැන ඉන්නේ. ඒ වගේම අපේ අම්මා, පවුලේ අය, මගේ යාළුවෝ හැම දෙනාම මතක් කරනවා. නම් වශයෙන් කියන්න බෑ, මේ තරම් බ්ලොග් එක දිග නෑ එකයි. ඉතින් එදා දවසේ උදා කරපු හැමෝටත් ස්තුතියි. මගේ බෝඩේ මේ යාළුවෝ 3 දෙනා ඒ 3 දෙනාවත් මතක් කරනවා ආදරෙන්. ඔයාලා නැත්තම් කැම්පස් එකේ මම මෙච්චර දුරක් එන්නේ නැති වෙයි. ඒ වගේ ගුරුවරු, ඇත්තරම ගුරුවරු කියන්න තේරෙන්නේ නැහැ. මිනිස්සු දෙවිවරු වගේ තරම්ම අපිට හොඳට ඒ ශිල්පය ලබා දුන්නා. ඉතින් මට කියලා නිම කරන්න බෑ. මට තේරෙන්නේ නැහැ, වචන නැහැ. හැමෝටම මන් ළඟ ඉඳලා මට වචනකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි. අද ඔයාලා හින්දා තමයි ඔයාලගේ එක වචනයක් හරි මට උපයෝගී වෙන්න ඇති මේ ගමන එන්නේ. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. ගොඩක් පිං. එහෙනම් ගිහින් එන්නම් අලුත් vlog එකක් අරගෙන ඔයගොල්ලන්ට. ඔයාලා එතකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.